ආයුබෝවන් සුබ දවසක් වේවා හැමෝටම. මේ අප්‍රේල් මාසේ 19 වෙනිදා සිකුරු තමන්ගේම රාශියක් වන වෘෂභ රාශියට ප්‍රවිෂ්ඨ වුණා. ඉතින් මේ සිකුරුගේ මේ වෘෂභ රාශියේ ගමන අප්‍රේල් මාසේ 19 වෙනිදා සිට මැයි මාසේ 14 වෙනිදා දක්වා පවතිනවා. ඉතින් දින 25ක පමණ කාලයක් මේ සිකුරු වෘෂභ රාශියේ ගමන් කිරීම මේ ලග්න 12 පිළිබඳව කතා කරුවම මේ ලග්න 12න් මේ සිකුරු යම් රාශියක ගමන් කරද්දී ලග්න 12න් ලග්න 9කට පමණයි සුබඵල ළඟා කරගත හැකි වන්නේ. ඉතින් මේ තමන්ගේම රාශියේ ස්වක්ෂේත්‍ර බලයෙන් මේ සිකුරු ගමන් කිරීම මේ ලග්න 12ටම අයහපතක් සිදු වෙන බවක් පේන්න නැහැ. එම නිසා ලග්න 9 හැරුණකොට ඉතුරු ලග්න තුනටත් සුබඵල ලබා ගත හැකි වෙනවා මෙන්න මේ කාලය තුල. ඉතින් විශේෂයෙන්ම කියනවා මේ සිකුරු රාශියක මැද හරියේ ගමන් කරනකොට තමයි නියම සුබඵල ලබා දෙන්නේ. අප්‍රේල් මාසේ 27 වෙනිදා පමණ වෙන විට මේ රාශියේ අංශක 10ක පමණ දුරක් ගමන් කරනවා මේ සිකුරු. ඉතින් මේ කාලය තුල මේ ලග්න 9 ගැන සැලකුවොත් මේෂ ලග්නය, වෘෂභ ලග්නය, මිථුන ලග්නය, කටක ලග්නය, කන්‍යා ලග්නය, තුලා ලග්නය, මකර ලග්නය, කුම්භ ලග්නය සහ මීන ලග්නය තමයි මේ සිකුරු ඊට විශිෂ්ට අන්දමේ සුබඵල ලබා දෙන ලග්න 9. ඉතුරු ලග්න තුන සිංහ, වෘශ්චික, ධනු ලග්න මේ ලග්න තුනටත් මේ සිකුරු බලවත්ව ගමන් කිරීම නිසා අයහපතක් සිදුවන්නේ නැහැ. තමන්ගේ කරන කියන කටයුතු වල දියුණුව සැලසෙන කාලයක් වෙනවා. ඒ වගේම මේ ලග්න 12ේම අයට ඊටමත් සුබ කාලයක් හැටියට සඳහන් කරන්න පුළුවන් මේ සිකුරු වෘෂභ රාශියේ ගමන් කරන කාලය. ඉතින් ඒ අනුව බලපුවම මේ සියලුම ලග්න හිමියන්ට තමන් කරන කියන කටයුතු ව්‍යාපාර කටයුතු කරනවා නම්, ස්වයං රැකියා කටයුතු කරනවා නම්, එතකොට කෘෂිකාර්මික කටයුතු කරනවා නම් නොයෙකුත් තමන්ගේ දියුණුව ඇති කරගන්නට කරන සියලුම කටයුතු වලට සුබඵල හිමි වෙන කාලයක් හැටියට සඳහන් කරන්න පුළුවන් මේ කාලය. ඉතින් තමන් ගේ දොර ඉඩ කඩම් යාන වාහන වැනි දේ මිලදී ගන්නට බලාපොරොත්තු වෙන සිටිනවා නම් ඔන්න මේ කාලය ඉතාමත් යහපත් මේ සියලුම ලග්න හිමියන්ට. ඉතින් ඒ වගේම තමයි යහපත් ප්‍රේම සම්බන්ධතා ගොඩනගෙන කාලයක් වෙනවා. ඒ වගේම විවාහය පිළිබඳ සුබවාදී කරුණු කාරණා සිදු වෙනවා මේ තරුණියන්ට. ඒ වගේම විවාහකයට පවුලේ සමගිය ඇති වෙන කාලයක් වෙනවා. ඒ වගේම දරුවන්ගේ දියුණුව ඇති වෙන කාලයක් වෙනවා. අධ්‍යාපන කටයුතු වලටත් යහපත් කාලයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඉතින් මේ සිකුරු වෘෂභ රාශියේ ගමන් කරන කාලය මේ සියලුම ලග්න හිමියන්ට මේ තමන් කරන කියන සියලුම කටයුතු වල දියුණුව ඇති කරගන්නට හැකියාව ලැබෙන කාලයක් වෙනවා. එයින් තමන්ගේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙන බව කියන්නට ඕන. ඉතින් මේ සියලු කාරණා පිළිබඳව බැලුවාම මේ සිකුරුගේ වෘෂභ රාශි ගමන ඊටම යහපත් එකක් වෙනවා මේ සියලුම ලග්න හිමියන්ට. ලග්න 12ටම මේ සුළු වශයෙන් පලාපල විග්‍රහයක් කරුවාට මට විවේකයක් ලැබුණොත් මම ලග්නෙන් ලග්නයට පලාපල විග්‍රහ කරන්නට බලන්නම්. ඉතින් ඔබගේ ජන්ම කේන්ද්‍රයේ මේ සිකුරු බලවත්සේ සුබ ස්ථානයක පිහිටා සිටිනම් ඒ වගේම සිකුරුගේ මහා දසා, අතුරු දසා, විදසා වැනි දසා කාල ඔබ මේ වන විට ගත කරනවා නම් ඔන්න ඔබට මේ සියලුම සුබඵල නොඅඩුවම ලබා ගැනීමට හැකියාව පවතිනවා. ඉතින් ඔබ සියලු දෙනාටම මේ සියලුම සුබඵල ලැබේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.